ඒවට මම ඇප්ලයි කරාට ඉන්ටර්වියු කෝල් කරන්නේ නැහැ. හලෝ. ඕගලන්ට තියෙන ප්‍රශ්න දෙකක් ගැන කතා කරන්න මම අද ආවේ. අපිට ඇවිල්ලා තියෙනවා මෙසේජස් ලක්ෂයක්. ඒ මෙසේජස් ලක්ෂෙන් අපි මෙසේජ් දෙකක් කියවනවා. නමුත් මේ මෙසේජ් දෙක ඕගලන්ට ගොඩාක් වටිනවා. ඉතින් ඕගලන් අහන් ඉන්න මේ මෙසේජ් එක මම මේ මහත්ලා දෙන්නට දෙන උත්තරෙත් බලන්න. හරිද? මට ප්‍රශ්නයක් තියෙනවා. මට 22යි වයස. මං 19න් තමයි ජොබ් එක කරන්න පටන් ගත්තේ. මට 3 years experience තියෙනවා account side එකේ. මං කැමති හේලිස් ජොන් කීල්ස් වගේ කම්පනි එකක ජොබ් එකක් කරන්න. හේලිස් ජොන් කීල්ස් ඒකන් ස්පෙන්ස් කියන්නේ ලොකු කම්පනීස්. මේ මහත්ය ආසයිලු ඒ වගේ ලොකු කම්පනි එකක ජොබ් එකක් කරන්න. ඒත් ඒවට මම ඇප්ලයි කරාට ඉන්ටර්වියු කෝල් කරන්නේ නැහැ. සර් ඒකට මගේ පැත්තෙන් වෙන්න ඕන තව මොන හරි තියෙනවද? ඔන්න ප්‍රශ්නේ. තියෙනවා. ඒගොල්ලන් ඕගලන්ට කතා කරන්න නැති හේතු දෙක තුනක් තියෙනවා. එකක් ඔය ලොකු කම්පනීස් වල බලනවා තව ලොකු කම්පනීස් වල වැඩ කරලා තියෙනවද කියලා. ඔය නම්බර් 1. හරිද? දෙක තමයි ඔයාගේ CV එක ඇට්‍රැක්ටිව් නැහැ. ඔයාගේ CV එකේ ලුක් එක මදි. ඔය දෙවෙනි එක. right? so ඉස්සෙල්ලම ඔයා CV එක බලන්න. CV එක බලලා ඔයා බලන්න මේ CV එක ලොකු කම්පනි එකක ලොකු HR කෙනෙක් බලනකොට එයා මොනවා හිතයිද කියලා. ක්ලාසේ හොඳ ඇඟට තියෙන CV එකක්ද කියලා බලන්න. හරිද? දෙවෙනි එක බලන්න ඔයාගේ work experience එක දාලා තියෙන හැටි. CV එකේ ඔයා එයාට කතා කරන හැටි. right? ඒ කියන්නේ මොන වගේ tone එකක්ද? ඒ කියන්නේ ඒක බැලුවන් පස්සේ මේ ලොකු කම්පනීස් වල වැඩ කළා නෑ. ඒත් මේ මිනිස්සයා පොරක් කියලා ඒ CV එකේ ඒක මෙන්ෂන් වෙනවද කියලා. right? අනිත් එක ඔයා බලන්න ඕන ඔයා ඔය ඇප්ලයි කරන සබ් ඩිපාර්ට්මන්ට් එක මොකද කියලා. මොකද ඒකන් ස්පෙන්ස් කිව්වම ගොඩාක් තියෙනවා. හරිද? ජොන් කිව්ස් කිව්වම ඩිපාර්ට්මන්ට් ගොඩාක් තියෙනවා. හැම එකටම try කරන්න. guys මෙච්චරයි. ඔය ලොකු කම්පනීස් ඔය ලොකු වුණාට ඔය හොඳ කම්පනීස් මිනිස්සුන් ගන්නවා. right? ඒගොල්ලන් තරහසිරම් බලන්නේ නැහැ මිනිස්සුන් ගන්නවා. නැත්නම් මම වගේ මිනිස්සෙක් ගන්නේයි. right? so මම ඕගලන්ට කියන්නේ මෙච්චරයි. keep on applying. CV එක හදාගන්න ඉස්සෙල්ලා polish කරගන්න. ඔයා බලන්න හොඳම විදිය ඇතුළට යන්න හොටෙල්ස් පැත්තෙන් ඇතුළට යන්න ඒ ජොන් කීස් එක හේලිස් එක පැත්තේ හොටෙල් පැත්තෙන් ඇතුළට යන එක පොඩ්ඩක් ලේසි. so ඒක පොඩ්ඩක් try කරන්න. right? අනිත් එක මට එවන්න CV එක. මම CV එක බලලා ඕගලන්ට ඇඩ්වයිස් දෙන්නම්. බය වෙන්න එපා. ඒ CV එක ජොන් කීස් ඒට්කන් ස්පෙන්ස් හේලිස් වගේ කම්පැනි එකකට හරියනවද කියලා මම කියලා කියන්න. ඔය පළවෙනි ප්‍රශ්නේ. දෙවෙනි ප්‍රශ්නේ ඊට වඩා බැරෑරුම් නා. පළවෙනි ප්‍රශ්නේ සිම්පල් ප්‍රශ්නයක්. දෙවෙනි ප්‍රශ්නේ මේ මහත්තයා වැඩ කරන්නේ සාමාන්‍යයෙන් නමක් තියෙන කම්පැනි එකකලු. නමුත් ඒ කම්පැනි එක මේ මහත්තයාගේ ඩිපාර්ට්මන්ට් එක අවුට්සෝස් කළලු. ඒ කියන්නේ මේ කම්පැනි එකෙන් වෙන කම්පැනි එකකට දීලා මේ ඩිපාර්ට්මන්ට් එක විතරක්. ඒ කියන්නේ ලොකු කම්පැනි එකකින් ප්‍රශ්නේ වැඩක් නැහැ. ඒගොල්ලන් දෙන්නේ අර වෙන කම්පැනි එකකට අපි ඔයාලට මේ ගාන ගෙවනවා. ඔයා මේ මිනිස්සුන්ව බලා ගන්න. නමුත් අපිට ඒගොල්ලන්ගෙන් වැඩ ඕන. හරිද? so ඒ කියන්නේ අපි කියමු ලොකු කම්පැනි එකක් පොඩි කම්පැනි එකකට දෙනවා මේ ඩිපාර්ට්මන්ට් එක බලා ගන්න කියලා. එයා ඉන්නේ ඒ තත්ත්වේ. හරිද? එතන තියෙන ප්‍රශ්නේ තමයි බොස් වෙලාවට සැලරි දාන්න නැහැලු. right? මාර අඩු සැලරි එකක් ඒගොල්ලන්ට දෙන්නේ. right? ලෙටර් එකක්වත් තාම දීලා නැහැලු. right? අනිත් එක කෝල් කරාම ඒ ලොක්ක ආන්සර් කරන්නේ නැහැලු. ඒ කියන්නේ බේසිකලි කියනවා නම් මේ කම්පැනි එක extremely unprofessional කම්පැනි එකක්. ඕවත් එක්ක වැඩ කරන්න විදියක් තියෙනවා. දැන් එහෙමයි. කාටවත් බෑ පඩි පරක්කු කරන්න. හරිද? කම්පැනිස් වල පඩි පරක්කු කරන්න බෑ. තව දෙයක් කම්පැනිස් වලට ඔයාට ලියුමක් දෙන්නේ නැතුව ඔයාව ජොබ් එකේ තියාගන්න බෑ. හරිද? අනිත් එක තමයි බොස් කෙනෙක්ට කෝල් එක දුන්නට පස්සේ ඒ බොස් ෆෝන් එක ආන්සර් කරන්නේ නැත්නම් තියෙනවා එස්කලේෂන් ප්‍රොසෙස් කියලා එකක්. හරිද? ඉස්සෙල්ලම බොස්ගේ උඩ කවුරුවත් නැත්නම් හෝල්ඩින් අර කම්පැනි එක තියෙනවානේ. අවුට්සෝසින් දුන්නේ කම්පැනි එක. යවන්න ඊමේල් එකක්. හරිද? යවන්න ඊමේල් එක. දැන් මේ ඊමේල් එක යනකොට ඔයාලට දෙකක් වෙයි. right? මේ ඊමේල් එක ගිහිල්ලා ඔයාගේ ප්‍රශ්න විසඳෙයි. නැත්තම් බොස් කරදර කරන්න පටන් ගනී. දෙකම කමක් නැහැ. දෙකම කමක් නැහැ. මොකද ජොබ් තියනවා පැලෙන්න. right? ඔයා ඔය ඉන්න සිටුේෂන් එක ඔයාව සලකන්නේ එම්ප්ලොයි කෙනෙක් වගේ නෙමෙයි. මම වැඩ කළේ නැහැ එක කම්පැනි එකක්වත් ඔය වගේ. right? so ඔයා ඔය කම්පැනි එකේ ඉන්න එපා. ඔය ඉස්සෙල්ලාම නමුත් යන්න ඉස්සෙල්ලා ඔයා ඔය ප්‍රොසෙස් එක හදන්න බලන්න. හරි විදියට අස් වෙනවා නම් අස් වෙන්න. ඉස්සෙල්ලා ඊමේල් එකක් යවන්න. right? බොස්ට saying ඔෆිෂල් ඊමේල් එකක් යවන්න. මේවා තමයි මට තියෙන ප්‍රශ්න. මේ ප්‍රශ්න වලට විසඳුමක් වහාම ඕන. නැත්තම් මම මේක එස්කලේට් කරනවා කියලා. ඒ කියන්නේ උඩ තැනකට යවනවා කියලා. රිප්ලයි එකක් ආවේ නැත්තම් එක රිමයින්ඩ් එකක් යවන්න. මෙච්චර යවන්න තියෙන්නේ. අනිත් එකේ ඒ ඊමේල් එකම එයාට රිප්ලයි කරන්න ෆෝවර්ඩ් කරන්න රිමයින්ඩර් කියලා ගහලා. හරිද? ඒකට රිප්ලයි එකක් ආවේ නැත්තම් ඕක යවන්න අර අවුට්සෝස් කරපු කම්පැනි එක එතෙන්ට යවන්න.
කියන්න මෙහෙම තමයි ඕගලන්ගේ ස්ටාෆ් මෙම්බර්ස්ලට සලකන්නේ බලන්න මම හරි ප්‍රොසෙස් එක ෆලෝ කරා එතකොට මට කිසිම දෙයක් නැහැ කියලා. ඔය ටික කරලා ඒ කම්පැනිගෙනුත් සපෝට් එකක් නැත්තම් යන්න ලේබර්. රයිට්? මොකද දන්නවද? හොඳ කම්පැනිස් වල මිනිස්සුන්ට හොඳට සලකනවා. නරක කම්පැනිස් වල මිනිස්සුන්ට නරකට සලකනවා. නරක කම්පැනිස් වල ඉන්න හොඳත් නැහැ. නරක කම්පැනිස් වල වෙන මිනිස්සුන්ට නරකට සලකන්න දෙන්න හොඳත් නැහැ. හරිද? යන්න ලේබර්. ඕකේ නමුත් මේ ප්‍රොසෙස් එක කරන්න ලේබර් යන්න ඉස්සෙල්ලා. රයිට්? මොකද ඕන තැනකින් දෙයක් හරියට කරන්න විදියක් තියෙනවා. හරිද? ඒ ඔක්කොම කරන්න ඉස්සෙල්ලා අපිට කෝල් එකක් දෙන්න අපිවත් එක්ක ඩිස්කස් කරන්න තව පොඩ්ඩක් ඉන්ෆර්මේෂන් දෙන්න. මොකද මම කිව්ව මම ඔයාගේ මේ TikTok message එක කියවලා අපිට හිතුණා ගොඩක් මිනිස්සුන්ට මේක මිනිස්සුන්ට උදව් වෙයි කියලා. ඒක තමයි අපි මේ වීඩියෝ එක කරේ. So thank you so much. ඕනම සපෝට් එකක් තියෙනවා නම් අපිට කතා කරන්න. මොකද අපි වැඩ කරන්නේ හොඳ කම්පැනිස්ලත් එක්ක. ඉතින් හොඳ කම්පැනිස් එක්ක වැඩ කරනකොට අපි දන්නවා කොහොමද හොඳ දේවල් කරන්න කියලා. Thank you so much. Service Sensei out.